සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම. හොඳයි මම අද ඔයගොල්ලන්ට උගන්වන්න මංකි නොට් එක. මේ මංකි නොට් එක අපි කොහොමද ගහන්නේ කියලා. මේ මංකි නොට් එක සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතේදී වැදගත් වෙන ගැටයක් අපිට මේ වගේ රොප් එකක් අපිට මේ ඉහළකට විසික් කිරීමේදී යොදාගත හැකි නිවැරදි ගැටයක් මේක. ඔයාලට මම කියලා දෙන්නම් මේ ගැටේ කොහොමද නිර්මාණය කරන්න කියලා. බලන්න මේ මංකි නොට් එක ඔයාලට මම කොහොමද හදන විදිය මම පෙන්නන්න. ඔයාලත් මේක නිර්මාණය කර බලන්න. පොඩි දෙයයි තියෙන්නේ. මෙන්න එහෙම ගත්තා. හරි. මේ ආකාරයට ගත්තාම මේ ගැටේ අවසානයේ මෙන්න පොඩි තම් නොට් ගැටයක් දාගන්න. පොඩි ගැටයක් තම් නොට් ගැටයක් චූටි දාගන්න. මෙන්න මේ ආකාරයට තම් නොට් ගැටේ දාගන්න. මෙන්න තම් නොට් ගැටේ දැම්ම. ඊට පස්සේ මේ ඇඟිල්ල යටින් මේක දාගන්න. මෙන්න ඇඟිල්ල යටින් මේක දාගෙන මේක මෙහෙම කරකවන. 1යි 2යි 3යි 4යි. මේ හතරවෙනි එක ගත්තට පස්සේ මේ ගැටේ මෙන්න මේ ආකාරයට දා ගන්නවා. අතින් අල්ල ගන්න. ඒ අල්ලගෙන මේ ආකාරයට 2යි 3යි 4යි. හතරවෙනි එක අරලා මේ රොප් එක මෙතනින් අරලා මෙන්න මේ මෙතනින් දාන මේ සිදුරෙන් දා ගන්නවා. එහෙම දාගත්තු රොප් එක නැවත පාරක් මේ පැත්තෙනුත් ඒ විදිහටම දාගන්නවා. මෙන්න මෙහෙම. හරි. එහෙම දාගන්න එක නැවත මේ හිදුරෙන් ආයෙ දාගන්නවා. මේ වගේ අපි වට තුනක් කරක ගන්නවා. වට තුනනේ මේක අපි බෝලේ ලොකු වෙන තරමට අපිට මෙන්න එහෙම දාගන්න පුළුවන්. මේ ගැටේ මේ ආකාරයට දැම්ම. නැවත මේ හිලෙන් රයිට්. බලන්න මේ නිවැරදි මංකි නොට් එක අපිට මේක දිග ලණුවකට වගේ යොදා ගන්න පුළුවන්. දිග ලණුවකට අපිට මේ වගේ දාපුවම මේ වගේ ඔතා ගන්න පුළුවන්. ඔතාගෙන අපිට කාර්ය කරගෙන යන්න පුළුවන්. මේක කිසිම මේවා වෙන්න අපිට ඉහළකට වගේ අත්තකට වහම විසික් කරන්න බරක් ඇතුව විසික් කරන්න පුළුවන්. නිවැරදි යටයක් කිව්වොත් නිවැරදි ඔයගොල්ලොත් මේක උත්සාහ කර බලන්න. ඔයගොල්ලෝගේ ජීවිතයේදී වැදගත් වෙන මේ වගේ කැම්පින් කරන කට්ටියට කඳු නැගීමකදී ඉහළ අත්තකට මේ ලණුව විසික් කරන්න අවස්ථාවක් වුණා. යම් කිසි දෙයක් මේ ගැට ගහන්න නැතුව කෙලින්ම ගැටේ අවසානට මේ වගේ දෙයක් දාගන්න පුළුවන්. මේක විශේෂ ගැටයක් බලන්න. සියලු දෙනාටම සුබ දවසක්. ඔයගොල්ලෝ මේ ගැටේ පිළිබඳව ඉගෙන ගත්තා නම් යම්කිසි අවබෝධයක් ලබා ගත්තා නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝගේ අදහසුත් ඉදිරිපත් කරන්න. ඔයගොල්ලෝ කැමති ගැට වර්ග තියෙනවා නම් තාක්ෂණික ගැට ඉගෙන ගන්න තියෙනවා නම් පල්ලේ කමෙන්ට් ලයින් එකේ කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.